අපිට මේ ලෝකෙ නැති වුණොත් ජීවත් වෙන්න දැන් තව ලෝකයක් තියෙනවා අප්පා. අඟහරු නෑ අනේ. එහෙනම් මිනිස් වාසයට සුදුසු පෘථුවියට සමාන K2-18b ග්‍රහ ලෝකේ. ඒ මොකක්ද අනේ? ඒක තමයි කියන්නේ ඔය ගැන දන්නේ නෑනේ. නෑනි. ඔයාට කියන්නේ මේ K2-18b කියන ග්‍රහලෝකේ සාගර වලින් වැහිලා ගිහිල්ලා තියෙනවා අපේ ග්‍රහලෝකේ වගේම. ඒ වගේම අපේ ග්‍රහලෝකයේ ප්‍රමාණය වගේ 2.6 ගුණයක් විතර මේක විශාලයි කියලායි කියන්නේ. මිනිසුන්ට ජීවත් වෙන්න සුදුසුම හිතකර සුපිරි පෘථිවියක් වගේ ග්‍රහලෝකයක්ලු මේක. එහෙනම් ඉතින් දැන් බය වෙන්න ඕනෙත් නෑ. කියාගෙන යමු කතාව. ආලෝක වර්ෂ 120ක් නැත්නම් 124ක් වගේ දුරකින් තමයිලු මේ ග්‍රහලෝකෙ පිහිටලා තියෙන්නේ. හරියටම නිකන් තේරෙන භාෂාවෙන් කියනවා නම් කිලෝමීටර් ෆොට් මිලියන ගානක් එහැයින් තියෙන්නේ කියලා තමයි දැනට කියන්නේ. නිරීක්ෂණ වලින් පේන විදිහට ඒක දුරස්ත M වර්ගයේ තාරකාවක වාසයට සුදුසු කලාපේ කක්ෂගත වෙලා තිනවා කියලා තමයි කියන්නේ ඒගොල්ලෝ. ආහා. ඉතින් මේ ග්‍රහලෝකේ තියෙන උෂ්ණත්වය ඒ කියන්නේ මේ අපිට ජීවත් වෙන්න ජීවය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන ද්‍රව ජලයට සමාන වෙනවා කියලා ඒගොල්ලෝ කියන්නේ. එහෙනම් ඉතින් තවත් අපිට හැපි එකේ ඉන්න පුළුවන්. නැත්තම් එයනේ අපිට තවත් ග්‍රහලෝකයක් තියෙනවනේ. ඌ ඉතින් මේක නැති වුණා කියලා දැන් ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. යන්න වාහනයක් තමයි හදාගන්න වෙන්නේ. ඒක ඉලෝන් කරයි. අපිලාගේ මෝනිං ෂෝ එක සතිය දවස්වල උදේම අහන්න.